Hi and welcome back to my channel Raw Ideas. අපි ඉන්දිය පාකිස්තාන අර්බුදයේ මුල් කාලීන සිදුවීම් සම්බන්ධයෙන් කතා කරන්නේ. එතකොට දැන් මේක ඉන්දියාව ඇත්තටම බ්‍රිතාන්‍ය පාලනය යටතේ අවුරුදු 200කට ආසන්න කාලයක් පැවතුණා. විශේෂයෙන්ම 1757 ඉඳන් 1857 දක්වා කාලය බ්‍රිතාන්‍ය පෙරදිග ඉන්දිය සමාගම තමයි පාලනය කරන්නේ. ගොඩක් කොටස් ප්‍රමාණයක් ඉන්දියාවේ. හැබැයි 1857 ඉඳන් 1947 දක්වා කාලය සම්පූර්ණයෙන්ම ඉන්දියාව බ්‍රිතාන්‍ය පාලනයට නතු වෙනවා. මේක තමයි අපි බ්‍රිටිෂ් ඉන්දියාව කියලා හඳුන්වන්නේ. නැත්නම් බ්‍රිතාන්‍ය පාලනය කරපු ඉන්දියාව විදිහට හඳුන්වන්නේ. ඉතින් මේකේ හැම ආගමකම කට්ටිය ජීවත් වුණා එකට. හැබැයි කාලයක් යනකොට ඉන්දිය ජනතාවට බ්‍රිතාන්‍ය නිදහස වුමනා වුණා. ඉතින් මොකද කරේ විශේෂයෙන්ම බහුතරයක් හින්දු කට්ටිය හිටපු ඉන්දිය ජාතික කොංග්‍රසයට එක්සත් ඉන්දියාවක අවශ්‍යතාවය තිබ්බා. හැබැයි බැරි වෙලාවත් නිදහස හම්බුණා. බහුතරයක් හින්දු ජනතාවක් ඉන්නේ ඉන්දියාවේ මුස්ලිම් කට්ටිය දෙවනි සෙකන්ඩ් ක්ලාස් එකට වැටේ කියන බයක් තිබිච්ච ඔය මුස්ලිම් ලීගයට නායකත්වය දුන්නු මොහමඩ් අලි ජින්නා වගේ කට්ටිය වෙනම රාජ්‍යයක් පාකිස්තානය කියලා වෙනම රාජ්‍යයක් මුස්ලිම්වරු සඳහා ඉල්ලා සිටියා. ඇත්තටම ඒ වෙනකොට එංගලන්තෙත් තත්හිරු තත්ත්වයක හිටිය ඉන්දියාව පාලනය කිරීමේ ඒක හින්දා මොකද කරේ ඒගොල්ලෝ ඉන්දියාව දාලා යන්න තීරණය කළා. වගේම හින්දුන් සහ නැත්නම් මුස්ලිම්වරු සහ හින්දුන් අතර සිවිල් යුද්ධයක් ඇතිවීම වළක්වන්න ඉන්දියාව දෙකට බෙදීමක් කළා. බ්‍රිතාන්‍ය පාලනය කරපු ඉන්දියාව දෙකට බෙදුවා. ඉන්දියාව සහ පාකිස්තානය විදිහට. පාකිස්තානයේ කොටස් දෙකක් තියෙනවා. බටහිර පාකිස්තානය සහ නැගෙනහිර පාකිස්තානය විදිහට. විශේෂයෙන්ම නැගෙනහිර පාකිස්තානය කියන්නේ බංගලාදේශයට, බටහිර පාකිස්තානය කියන්නේ ඔය දැන් තියෙන පාකිස්තානයට. ඉතින් කොහොම හරි දේශ සීමා සලකුණු කිරීම බාර දුන්නා ඔය සිරිල් රැඩ්ක්ලිෆ් කියලා මහත්තයෙකුට. එංගලන්තයේ හිටපු නීතිඥ මහත්තයෙක්. එයා මෙලෝ හතරක් දැනගෙන හිටියේ නෑ ඉන්දියාව සම්බන්ධයෙන්. හැබැයි මෙහා මේක කොහොම හරි 1947 අගෝස්තු 17 ඒ කියන්නේ නිදහස දීලා දවස් දෙකකට පස්සේ සම්පූර්ණ දේශ සීමා සලකුණු කිරීම ප්‍රකාශයට පත් කරනවා. කොහොම හරි 1947 අගෝස්තු 15 ඉන්දියාව සහ පාකිස්තානයේ ස්වාධීන රාජ්‍යයන් දෙකක් බවට පත් වෙනවා. ජවහර්ලාල් නේරුතුමා ඉන්දියාවේ පළවෙනි අග්‍රාමාත්‍යවරයා බවට පත් වෙනකොට මොහමඩ් අලි ජින්නා පාකිස්තානයේ පළවෙනි ආණ්ඩුකාර ජෙනරාල්වරයා බවට පත් වෙනවා. ඉතින් කොහොම හරි මිලියන 15ක විතර ජනතාවක් ඔවුන්ගේ නිවාස හැර යන්න සිද්ධ වෙනවා. සික්වරුන්ට සහ හින්දුවරුන්ට පාකිස්තානයේ ඉඳන් ඉන්දියාවට එන්න වුණා. ඉන්දියාවේ හිටපු මුස්ලිම්වරුන්ට පාකිස්තානය බලා යන්න වුණා. ඉතින් කොහොම හරි මේවා ව්‍යාකූල තත්ත්වයන් ගැටුම් අරවා මේවා සිදු වෙලා මිලියනක විතර ජනතාවක් මේ යනවා. දහස් ගණක් කාන්තාවෝ පැහැර ගන්නවා, දූෂණයට ලක් වෙනවා. මේ වගේ සිද්ධවීම් එනවා. වගේම කාශ්මීරය සම්බන්ධයෙන් ලොකු බෙදීමක් ඇති වෙලා යුද්ධවලට පවා යන්න සිද්ධ වෙනවා.